ඔබ දන්නවද ලෝකේ රැකියාවල් කරන මිනිස්සුන්ගෙන් 60%කට ඒ කියන්නේ සෑම රැකියා ස්ථානයකම රැකියාව කරන අයගෙන් ආසන්න වශයෙන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුට තමන්ගේ රැකියාව එපා වෙලා ඉන්නේ. ඒකට හේතුව තමයි තමන්ගේ රැකියාවේ තියෙන අධික විඩාව. එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක කියලාත් අපිට කියන්නට පුළුවන්. ඒ වගේම වසරකට මනුෂ්‍ය දින මිලියන 17ක් නැති වෙලා යනවා අපේ ලෝකයට මේ work related stress එකකින් හින්දා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? 1980 90 දශකවල මේ තරම් අපිට work related stress එකක් ගැන අහන්න ලැබුණේ නැහැ. ඒ වගේම තමයි අපි දිගින් දිගටම කියනවා අපේ ජීවන තත්ත්වය එන්න එන්න උසස් වෙනවා කියලා. ඒ වුණාට මිනිස්සු දැඩි මානසික විඩාවකින් පෙළෙනවා. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්? අන්න ඒ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන් විශාල ප්‍රමාණයක් කිරීමෙන් පසුව මේ විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා 2000 වසරේ මුල කාලේදී විතර අපිට අහන්න ලැබිච්ච දෙයක් තමයි මේ මල්ටි ටාස්කින්. එහෙමත් නැත්නම් එක වෙලාවකදී එක වැඩකට වඩා වැඩි ප්‍රමාණයක් කිරීමට මිනිසුන්ව උනන්දු කරන්න පටන් අරන් තියෙනවා. මේ මල්ටි ටාස්කින් මනුෂ්‍යව කොහොමද ස්ට්‍රෙස් කරලා තියෙන්නේ? මනුෂ්‍යයාගේ මොළය එක අතකට ගත්තොත් එහෙම විනාශ කරලා තියෙන්නේ කොහොමද කියන කාරණාව අද මම ඔබත් එක්ක කතා කරන්නට සූදානම් වෙනවා. මේ කරුණු කාරණා හැමදාම වගේ ඔයගොල්ලොත් එක්ක කතා කරන මම සමීර පෙරේරා මම වෘත්තියෙන් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදයේ සේවය කරනවා. හිතවතුනි මේ මල්ටි ටාස්කින් කියන වචනේ කොහෙන්ද ආවේ? මේක ඉස්සර අපේ වාක්කෝෂයේ තිබුණේ නැහැ. නමුත් මම ඔබට කලින් කිව්වා වගේ 2000 දශකයේ මුල භාගයේදී මේ පරිගණක භාවිතය බහුල වීමත් සමගම තමයි මේ වචනය අපිට වාක්කෝෂයට ඇතුළු වුණේ. මොකද අපි පරිගණකයකින් බලාපොරොත්තු වෙනවා එක software එකකින් එක වැඩක් කරන ගමන් ඒ අතරෙම තවත් software එකකින් තවත් වැඩක් කරන්න. ඒක පරිගණකයට ගැටලුවක් නෙමෙයි. ඉතින් මිනිස්සු හිතුවා අපේ මොළයටත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. නමුත් අවාසනාවකට වගේ පරිගණක සහ මොළය එකම ආකාරයට ක්‍රියා කරන්නේ නැහැ. අපේ මොළය මේ තොරතුරු සමග ගනුදෙනු කරන්නේ සිලෙක්ටිව්. ඒ කියන්නේ දැන් ඔබ හිතන්න ඔබ යම්කිසි ක්‍රියාවක් කරමින් ඉන්න ගමන් යම් වැඩක් කරමින් ඉන්න ගමන් ඔබේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ගොඩාක් තොරතුරු ඔබට ගලාගෙන එනවා. ඔබ දන්නවද එක තත්පරයකට අපේ මොළය හරහා තොරතුරු විදිහට ගත්තොත් එහෙම බිට්ස් මිලියන 11ක් යනවා. ඉතින් ඔබ ගණන් හදලා බලන්න බිට්ස් මිලියන 11ක් කියන්නේ ගිගාබයිට් කීයක්ද කියලා ඔබ ගණන් හදලා බලන්න. මොකද මට මගේ මතකයේ නිවැරදි නම් බිට්ස් 8ක් බයිට්ස් 1යි. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඔබට ගණන් හදලා බලන්න පුළුවන් ගිගාබයිට් කොච්චරක් අපේ මොළය හරහා යනවද කියලා. නමුත් මම ඔබට කිව්වා අපේ මොළය තොරතුරු එක්ක ගනුදෙනු කරන්නේ සිලෙක්ටිව්ලි කියලා. අන්න ඒක හින්දාම මිලියන 11ක් බිට්ස් අපේ මොළය හරහා ගියාට මොළයෙන් හරියට ප්‍රොසෙස් කරන්නේ බිට්ස් 60යි. එතකොට ඉතිරි ටික අපේ මොළයේ කුණු කූඩේට වැටෙනවා. අන්න ඒක හින්දා තමයි අපිට මේ මල්ටි ටාස්කින් කියන වැඩේ කරගන්නට බොහොම අමාරු වෙලා තියෙන්නේ. බොහොම ඒක අපිව ස්ට්‍රෙස් කරන වැඩක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් නමුත් අවාසනාවකට වගේ මේ මල්ටි ටාස්කින් කියන එක සුපර් පවර් එකක්. එහෙමත් නැත්නම් රැකියාවක් ලබා ගන්න ඉන්ටර්විව් එකකට යනකොට ability to multitask කියන එක Tamanට තියෙන්න ඕන සුදුසුකමක් විදිහටත් සමහර රැකියා ස්ථානවල ප්‍රොමෝට් කරන්නට පටන් අරන් තියෙනවා. නමුත් ඒක හරහා Tamanගේ ප්‍රොඩක්ටිවිටි එක වගේම මේ රැකියා ස්ථානයේ තියෙන ටර්න්ಓවර් එක 120කින් 25කින් විතර අඩු වෙනවායි කියන එක රිසර්ච් වලින් පෙන්නලා තියෙනවා දත්තත් සහිතවම. දැන් අපි බලමු ඔබේ මොළයට කොයිතරම් හොඳට මේ මල්ටි ටාස්කින් කරන්න පුළුවන්ද කියලා. තත්පර 15ක පරීක්ෂණයකට සූදානම් වෙන්නකෝ. මේ පරීක්ෂණය ඇතුලේ එක රවුමක් තුල මම ඔබට පෙන්වනවා නිල් පාට සහ රතු පාට බෝල මතුවෙමින් නැතිවෙමින් යනවා. මට ඔබ කරන්නට ඕන දේ තමයි ගණන් කරන්න හරියටම නිල් පාට බෝල කීයක් මේ තත්පර 15 ඇතුළතදී මතුවෙලා නැති වෙලා යනවාද කියලා. පටන් ගමු දැන්. ඔබේ පිළිතුර කීයද? 15ද 17ද 20ද? ඔබේ පිළිතුර 17 නම් සුබ පැතුම් කන්ග්‍රැචුලේෂන්ස්. ඒ කියන්නේ ඔබට තත්පර 15ක් ફોකස් කරලා ඉවර වෙලා මේ වැඩේ සාර්ථකව කරන්නට පුළුවන් වුණා. හැබැයි හිතවතුනි මේ පරීක්ෂණයට ඔබ සක්‍රියව සහභාගී වෙන අතරතුරදී මේ රවුමෙන් පිට නිල් පාට සහ රතු පාට තරු කීපයක් මතුවෙලා නැති වෙලා යනවා ඔබ දැක්කද? උත්තරේ නෑ නේද? ඔබ දකින්න නැතුව ඇති. ඒකට හේතුව තමයි ඔබේ මොළය ફોකස් කරලා තිබුණේ නිල් පාට බෝල ගණන් කිරීම සඳහා පමණයි. ඔබ ફોකස් කරලා තිබුණේ නැහැ නිල් පාට හෝ රතු පාට තරු මේ ප්‍රධාන රවුමෙන් පිට මතුවෙනවයි කියන එක ඔබ හීනකින්වත් හිතුවේ නැහැ. අන්න ඒක නිසා ඔබට අනිවාර්යයෙන්ම මේක මගහැරිලා යනවා. ඉතින් ඔය වගේ තව ලස්සන උදාහරණයක් මම කියන්නම්.
හිතන්න ඔබ යාළුවෙක් හොයාගන්න යනවා නගරයක මැද. යාළුවා කියනවා මම ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් ඇඳගෙන එන්නේ රතු පාට ෂර්ට් එකක් කියලා. ඔබ රතු පාට ෂර්ට් එකක් ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ යාළුවා හොයන්නේ රතු පාට ෂර්ට් එකකින්. ඔබ දිගින් දිගටම හොයනවා ඔහුව මේ මිනිසු ගංගාවක් මැද්දේ. නමුත් යාළුවා Tamanගේ අදහස වෙනස් කරලා ඔහු සුදු පාට ෂර්ට් එකක් ඇඳගෙන එනවා. දැන් මොකද්ද වෙන්නේ? යාළුවා හොයාගන්න එක තවත් අමාරුයි. අන්න ඒකෙන් පැහැදිලි අපේ මොලේ තොරතුරුත් එක්ක ගනුදෙනු කරන්නේ සිලෙක්ටිව්ලි කියන එක. ඒක නිසාවෙන් මේ මල්ටිටාස්කින් කරන වැඩේ කිසිම විදිහකට අපේ මොලයට දරා ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් අපේ මොලයට කරන්න බැරි දෙයක් අපි බලෙන් කරන්න යනවා කියන්නේ හිතලා බලන්න මේ විදිහට software එකක් දුවන්න ඕන කරන hardware එක නෑ computer එකේ. හැබැයි අපි බලෙන් computer එකට කියනවා මේ software එක කොහොම හරි දුවවන්න කියලා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක බොහොම අමාරු වැඩක්. ඒ වගේම මේ මල්ටිටාස්කින් කිරීම හරහා ඔබ අධික ශාරීරික සහ මානසික විඩාවට ලක් වෙන්නේ කොහොමද කියන එක අපි බලමුකෝ. දැන් මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. ඔබ යම්කිසි ප්‍රොජෙක්ට් එකක වැඩ කරමින් ඉන්නවා කියමුකෝ පරිගණකේ. ඒත් එක්කම ඔබට සිද්ධ වෙනවා තවත් වැඩක් පොඩ්ඩක් ගිහිල්ලා ඉවරලා අපි කියන්නේ ඒ වැඩෙත් පොඩ්ඩක් හැන්ඩල් කරලා එන්නම් කියලා ඒ වැඩේටත් ගිහිල්ලා ඉවරලා මේ ජොබ් නම්බර් 2 එකත් චුට්ටක් බලලා එනවා. දැන් මෙතනදී සිදුවන දේ අපි පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න බලමු. පළවෙනි වැඩේ කරමින් ඉඳලා ඔබ දෙවෙනි වැඩේට යනකොට අර පළවෙනි වැඩේට ඔබ දීලා තිබිච්ච ફોකස් එක එහෙමත් නැත්නම් attention එකෙන් යම් කොටසක් එහෙම්මම පළවෙනි වැඩේ තියලා තමයි ඔබ දෙවෙනි වැඩේට යන්නේ. ඉතින් මේ විදිහට මේ Tamanගේ attention එක දෙකට කැඩෙන එක. එහෙමත් නැත්නම් කොටස් වලට කැඩෙන එකට අපි කියනවා හිතවතුනි divided attention එකක් කියලා. ඒ වගේම අර Tamanගේ ප්‍රධාන attention එකෙන් කොටසක් එක job එකක තියලා ඊළඟ job එකට යනවට අපි කියනවා මේ attention residue එකක්. නේද? residue එකක් කියන්නේ යමක ඉතුරුවක් තියලා යනවා කියලා. එතකොට මේ විදිහට තමන් හැන්ඩල් කරන්න බලාපොරොත්තු වෙන ජොබ්ස් ප්‍රමාණය වැඩි වෙන තරමට attention residues ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ divided attention එකත් වැඩි වෙනවා. ඒ හරහා මේ තමන් කරන වැඩේට දෙන්න පුළුවන් උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන්නට බැරි වෙනවා. ඉතින් ඒකින්ද ගොඩාක් errors ඇති වෙන්නට පුළුවන් තමන් කරන වැඩේ. ඒ වගේම තමන්ගේ වැඩේ හරියට ඒක අවශ්‍ය කරන ටයිම්ලයින් එකට අනුව කරගන්නට බොහෝ වෙලාවට ඔබට බැරි වෙන්නට පුළුවන්. හැබැයි අවාසනාවකට වගේම මේකේ තියෙන මේ බොහොම hina යන වැඩේ තමයි දවස ඉවර වෙනකොට තමන් ගොඩක් මහන්සි. නමුත් තමන්ට හිතෙනවා මම අර වැඩෙත් කොහොම හරි පොඩ්ඩක් හැන්ඩල් කරා. මේ වැඩෙත් චුට්ටක් කරා. බොස් කියපු අනිත් වැඩෙත් මම කොහොම හරි ටිකක් කරා කියලා ඉවරලා හිතෙනවා. ඔන්න ඕකට අපි කියනවා හිතවතුනි ඔබ්ජෙක්ටිව් ඉලූෂන් එකක්. මේක මායාවක්. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ ඔබ හැම වැඩක්ම පොඩ අතගාලා විතරයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම හැන්ඩල් කරගෙන ගිහිල්ලා නැහැ. ඔබේ මොළය අධික විඩාවටපත් වෙලා. ඉතින් ඔබ එක වැඩක් කරමින් ඉඳලා දෙවෙනි වැඩේට ගිහිල්ලා ආපහු පළවෙනි වැඩේට එනකොට ඒක හරියට මොන වගේද දන්නවද මොළයට දැනෙන්නේ? හිතන්න බර වාහනයක් කෙටි දුරක් ගිහිල්ලා නවත්තලා ආපහු ස්ටාර්ට් කරගෙන ආපහු යනවා. පොඩි දුරක් ගිහිල්ලා ආයි නවත්තනවා. ආයි ස්ටාර්ට් කරන් යනවා. දැන් මේ විදිහට යනකොට ඔබ දන්නවා කොච්චර අමාරුද මේ වාහනේ ඉස්සරහට යන්න. නමුත් ඔබ මෙහෙම හිතන්නකෝ ඔබ ફોකස් කරලා එක වැඩක් පැය දෙකක් තුල නොකඩවා එක දිගට කරනවා. ඉතින් ඔබට ලොකු achievement එකක් ගන්න පුළුවන්. ඒක අර බර වාහනේ ස්ටාර්ට් කරලා එක දිගටම highway එක දාලා යනවා වගේ තමයි ඔබට ඒක දැනෙන්න පටන් ගන්න. ඉතින් multitasking නොකර වඩාත් සාර්ථකව වැඩ කරන්නට පුළුවන් වෙන ක්‍රම ගොඩාක් තියෙනවා මේ time management කියන ෆීල්ඩ් එක ඇතුලේ කතා කරනවා. ඉතින් මම ඉදිරි වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා මේ ලෝකයේ තියෙන time management සම්බන්ධව තියෙන golden principles, golden rules කීපයක් සම්බන්ධව ඔයගොල්ලොත් එක්ක සවිස්තරාත්මකව කතා කරලා ඒක හරහා ඕගොල්ලන්ගේ මේ work related stress එක අඩු කරගන්න. multitasking කියන එක කරදරයක් කියලා මම ඔබට පැහැදිලි කරලා කිව්වා. ඒ ඇයි කියලාත් විද්‍යාත්මකව කොහොමද මේක කරදරයක් වෙලා තියෙන්නේ කියලාත් මම ඔබට කිව්වා. ඒක හරහා මේ multitasking කියන එක අයින් කරලා time management එක හරහා තමන්ගේ job related stress එක අඩු කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියලා මම ඔබට ඉදිරි වැඩසටහනකින් කියන්නම්. ඉතින් හිතවතුනි අවසාන වශයෙන් මේ multitasking කියන වැඩේ අපි දැකලා තියෙන මිනිස්සු drive කරනකොටත් කරනවා. කවදාවත් නොකර යුතු දෙයක්. ඔබ දැකලා ඇති texting and driving කියන වැඩේ. මිනිස්සු drive කරන ගමන් සම්පූර්ණ අවධානය අපේ තියෙන්න ඕන මේ පාරේ තියෙන මිනිස්සුන්ට සහ ඒ යන වාහන සම්බන්ධව තමයි අවබෝධය තියෙන්නට ඕන. නමුත් මිනිස්සු හදිස්සියට අවශ්‍ය වෙන වෙලාවල් වලට ටෙක්ස්ට් කරනවා. එහෙමත් නැත්නම් ටග් ගාලා ෆෝන් එකේ තියෙන දෙයක් බලනවා. ඉතින් මේ වගේ දේවල් කරනවා. ඔබ විශ්වාස කරනවද ඔබ මොබයිල් ඩිවයිස් එකක් අරගෙන drive කරන වෙලාවට ඒක දිහා බැලුවොත් එහෙම ඔබේ driving වලට තියෙන අවධානය 40%කින් අඩු වෙනවා. ඒ තවත් දෙයකට සමාන කරනවා නම් ඒ Tamanගේ රුධිරයේ 1.1ක ප්‍රමාණයකට ඇල්කොහොල් තියෙනවා හා සමාන ප්‍රමාණයකට අවදානමක් ඇති වෙනවා මේ ටෙක්ස්ටිං and driving කියන එක හරහා. ඒකට හේතුව තමයි මම ඔබට කලිනුත් කිව්වා
අපේ මොලයට මල්ටිටාස්කින් කරන්න බෑ. මේ මල්ටිටාස්කින් කියන එක සම්පූර්ණ මිත්‍යාවක් බොරුවක් කියන එක තමයි මට ඕගොල්ලන්ට මේ වැඩසටහන හරහා ඇත්ත වශයෙන්ම කියන්නට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ වගේම තමයි ඔබ දැකලා ඇති සමහර අය පාඩම් කරන ගමන් සින්දු අහනවා. වැඩ කරන ගමන් සින්දු අහනවා. ඒක මල්ටිටාස්කින්ද? ඒක මල්ටිටාස්කින් වුණාම ඔබේ වැඩ හරියට කෙරෙන්නේ නැද්ද? ඒක මෙහෙමයි. ඔබ කරන වැඩේ repetitive work. එහෙමත් නැතිනම් ඔබේ මොලේ වැඩිය වෙහෙසක් නැති වැඩක් කියලා හිතමුකෝ. ඔබ බිත්තියක තීන්ත ගන්නවා. ඒ අතරේ බාහිරින් සින්දුවක් ඇහෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමයි බිත්තිය තීන්ත ගන්න අවශ්‍ය කරන ඒ අවධානය දෙන මොලේ කොටස සින්දුව ඇහෙන්න ඒ සින්දුව ප්‍රොසෙස් කරන්න අවශ්‍ය කරන මොලේ කොටස අතර ඕවර්ලැප් එකක් නැහැ. ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි ඔබ පාඩම් කරනවා නම් යමක් මතක තියාගැනීමේ බලාපොරොත්තුවෙන් පාඩම් කරනවා නම් ඔබ සින්දුවක් අහනවා කියන්නේ ඒ සින්දුව වැඩ කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් විදියට. ඒක ඩිස්ටර්බන්ස් එකක්. ඒක හින්දා ඔබට මතක තියාගන්නට තියෙන හැකියාව බොහෝ දුරට අඩු වෙලා යනවා මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක නිසාවෙන්. ඒ වගේම ඔබ ගෙදර වැඩ කටයුතු කරනකොට වැඩ කීපයක් ශාරීරිකව කරන්නට පුළුවන්. උදාහරණයක් විදිහට වර්කවුට් එකක් කරන ගමන් සින්දුවක් අහන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොකද ශරීරයේ මේ කරන ව්‍යායාම ටිකට අවශ්‍ය කරන මේ මොලේ අවධානය සහ සින්දුවක් ඇහිීමේ තියෙන අවධානය එකිනෙකට සමපාත වෙන්නේ ඕවර්ලැප් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි මේ ફોකස් කරලා කරන වැඩ එකයි අපිට එක වතාවක කරන්න පුළුවන්. වැඩ දෙකක් ફોකස් කරලා කරන්නට බෑ. මම එතකොට කිව්ව කලිනුත් divided attention කියන තත්ත්වයටපත් වෙනවා. attention residue එකක් තියෙනවා. ඒක නිසා වෙන්නේ. ඉතින් ඔබට මල්ටිටාස්කින් කරන්න පුළුවන් එකම විද්‍යානුකූල ක්‍රමය තමයි ඔබ ශාරීරිකව යමක් කරමින් ඉන්නකොට අර මම කලින් කිව්ව උදාහරණය වගේ වර්කවුට් එකක් කරන ගමන් ඕනනම් සින්දුවක් අහන්නට පුළුවන්. ඉතින් ඔබට පැහැදිලි ඇති ඔබත් ඔබේ රැකියා ස්ථානයේ මල්ටිටාස්කින් කරනවා නම් ඔබේ බොසුත් ඔබ මල්ටිටාස්කින් කරන්නට පොළඹවනවා නම් ඒ වගේම ඔයගොල්ලෝ ජොබ් එකක් නියැලිලා ඉන්න ගමන් සෝෂල් මීඩියා බලනවා නම් සැරින් සැරේ මිනිත්තු 15න් 15ට ඒකත් මල්ටිටාස්කින් ගණයටම තමයි වැටෙන්නේ. ඔබේ මොළයට ලොකු වර්ක් ලෝඩ් එකක් ලොකු ස්ට්‍රෙස් එකක් ඒක හරහා යදෙනවා. ඉතින් ඒකෙන් ඔබ දිගටම විඩාවටපත් වෙලා දවස ඉවර වෙද්දී අතිශය මානසික විඩාවකට ලක් වෙයි. ඊළඟ දවසේදී රැකියාව එපා වෙන තත්ත්වයට ඔබව පත් වෙන්නට මූලික හේතුවක් වෙලා තියෙනවා මේ මල්ටිටාස්කින් කියන එක. ඉතින් මම විශ්වාස කරනවා මේ මල්ටිටාස්කින් වල සැබෑ යථාර්ථය ඕගොල්ලන්ට වැටහෙනවා ඇති කියලා. ඒ වගේම මේක ඉතාමත් වැදගත් විදිහට ඕගොල්ලන්ගේ ජීවිතයට යම්කිසි වටිනාකමක් එකතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඉදිරි වැඩසටහනකින් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මම අර කලින් කියපු time management principles golden rules අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හරහා ඔයගොල්ලන්ගේ කාලය ඉතාමත් සාර්ථකව කළමනාකරණය කරගෙන ජීවිතය ඉස්සරහට තල්ලු කරගන්නට උදව්වක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මේ වගේම බොහොම වැදගත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ සතියේ හමු වෙනකම් අදට ගිහින් එන්න.